මම අද ඔයගොල්ලන්ට අරන් එන්නේ විල්පත්තු නැෂනල් පාර්ක් එකේ තියෙන ලස්සන බංගලෝ එකක් ගැන. ඉතින් මේ බංගලෝ එකේ නම තමයි පණික්ක විල. ඉතින් මේ බංගලෝ එක පිහිටලා තියෙන්නේ පණික්ක විල අයිනේ. ඉතින් විල්පත්තුව කියන්නේ නැෂනල් පාර්ක් එකේ විල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක විලක් තමයි පණික්ක විල. ඒක අයිනේ තියෙන ලස්සන බංගලෝ එකක් ගැන තමයි අද මම ඔයගොල්ලන්ට අරන් එන්නේ. එහෙනම් අපි ගිහින් බලමු මේ බංගලෝ එක කොයි වගේද කියලා. මම මුලින්ම කියන්නම් මේ බංගලෝ එකට එන්නේ කොහොමද කියලා. ඉතින් මේ බංගලෝ එකට එන්න කුණුවිලගම එන්ට්‍රන්ස් එකෙන් මේ නැෂනල් පාර්ක් එකට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් එතන ඉඳන් කිලෝමීටර් 20ක් විතර දුරක් නැෂනල් පාර්ක් එක ඇතුළට ආවට පස්සේ තමයි මේ බංගලෝ එක හම්බෙන්නේ. විශේෂම දේ තමයි මේක මෙච්චර නැෂනල් පාර්ක් එක ඇතුලේ තියෙන නිසා අපි මේකට බුකින් එක දාපුවම අපිත් එක්ක මේ වයිල්ඩ් ලයිෆ් එකේ ගයිඩ් කෙනෙකුත් අපිට හම්බ වෙනවා. මොකද මේක මහා කැලේ මැද තියෙන නිසා. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මෙන්න මෙතන ආව මේ සෆාරි ජීප් ටික තමයි මේ තියෙන්නේ. ඒගොල්ලොන්ගේ ක්වාටර්ස් එක තමයි අර අතන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ක්වාටර්ස්. දැන් මෙන්න මේ තමයි මේ බංගලෝ එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පණික්ක විල අයිනෙමයි මේ බංගලෝ එක පිහිටලා තියෙන්නේ. ඒක වෙනස්ම විදිහ අත්දැකීම. අපි ගිහිල්ලා බලමු කොහමද මේක ඇතුලේ තත්ත්වය කියලා. හරි අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු මේ බංගලෝ එක කොයි වගේද කියලා. එන්නකො මාස් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පණික්ක විල විලට අල්ලලම තමයි මේ බංගලෝ එක හදලා තියෙන්නේ. ඉතින් එතන වෙනස්ම විව් එකක් තියෙන වෙනස්ම විදිහ අත්දැකීමක් ඒක. අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. මෙතන මේ බංගලෝ එකේ සුවිශේෂීත්වය තමයි මේක කාමර නෙමෙයි තියෙන්නේ. මෙතන මේ ඩොමෙට්‍රි ටයිප් එකකට තමයි බංගලෝ එක හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ view එකත් එක්ක මේ විලේ view එකත් එක්ක මේ අයින දිගේ ඇඳන් දාලා තමයි අපිට රාත්‍රිය ගත කරන්න පුළුවන්. ඒක අමුතුම විදිහ අත්දැකීමක්. ඉතින් මෙතන 10 දෙනෙකුට පහසුවෙන් නිදා ගන්න පුළුවන් විදිහට අඳන් 10ක් තියෙනවා. නෙට් තියෙනවා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේකත් මේ ලස්සන view එක මේ විලේ. ඒත් එක්කම මෙන්න මෙතන මේ විශේෂත්වය තමයි මේ බලන්න මේ බංගලෝ එකේ මේ බිල්ඩින් එක ගාවටම මේකේ වතුර තියෙනවා. ඒක වෙනස්ම විදිහේ අත්දැකීමක්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි මේ මෙතෙන්ටම වතුර තියෙන එක හැමදාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. වැස්ස කාලේ විතරයි මෙතෙන්ටම වතුර එන්නේ. නැත්තම් අන්න අර ගස් පෙළියක් තියෙන ඔන්න ඔය මට්ටමට තමයි සාමාන්‍ය දවසක වතුර තියෙන්නේ. දැන් මේ මෙතන වැස්ස කාලේක අපි ආව නිසා තමයි මෙතන මේ බිල්ඩින් එක ගාවටම වතුර තියෙන්නේ. ඉතින් ඕක තමයි මෙතන නිදා ගන්න තියෙන ෆැසිලිටි එක. ඊට පස්සේ අපි ගිහින් බලමුකෝ මෙතන බාත්රූම්, කිචන්, ඒ ෆැසිලිටි මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා ඩයිනින් ටේබල් එක. කට්ටියට රෑ උදේ හොඳට නිදහසේ කෑම ආහාර ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන කට්ටියට නිදහසේ කතා කර ඉන්න පොඩි ලිවිං රූම් ටයිප් ඒරියා එකක් තියෙනවා මෙන්න මෙතන. ඊට අමතරව කවුරු හරි කෙනෙක් මෙන්න මේ ඕපන්නස් එකේ ඉන්න අකමැති නම් ඒ කෙනාට නිදා ගන්න මෙතන කාමර දෙකක් තියෙනවා. මෙතන රූම්ස් දෙකක් තියෙනවා. අර ඇඳක් රූම් එක ඇතුළට අරන් ඇවිල්ලා මේ රූම් එකේ නිදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහටම රූම්ස් දෙකක් තියෙනවා මේ බංගලෝ එකේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. රයිට්. ඊට අමතරව මෙතන අපේ ඩයිනින් ටේබල් එක ගාව සින්ක් එකක් තියෙනවා. ඒ වගේම තමයි වොෂ්රූම් දෙකක් මේ බංගලෝ එකේ තියෙනවා. කොමන් ෂවර්ස් and සියලුම ෆැසිලිටිස් මේකේ තියෙනවා. මේ තමයි අනිත් වොෂ්රූම් එක. ඊට අමතරව දැන් කොහොමද කෑම බීම ලෑස්ති කරගන්නේ? ඒකට බංගලෝ එකේ බාරකරු අපි අවශ්‍ය කරන කෑම බීම උයන් අවශ්‍ය කරන දේවල් ගෙනාවම එයා අපිට අවශ්‍ය කෑම බීම ලෑස්ති කරලා දෙනවා. ඉතින් මේ තමයි කිචන් එක. ඒක වහලා තියෙන මේ වෙලාවේ අපිට යන්න අවශ්‍යතාවයක් නැහැ කිචන් එකට. ඉතින් අපි අවශ්‍ය බඩු දීපුවාම අපි කියන වෙලාවට අපි ඉල්ලන කෑම බීම ඒ බාරකරු විසින් ලෑස්ති කරලා දෙනවා. ඉතින් මෙන්න මේක තමයි පණික්ක විල බංගලෝ එක. ඉතින් අපි
මේක රාත්‍රයක් ගත කළ අමුතුම විදිහේ අත්දැකීමක් ලබා ගත්තා. ඉතින් මේක බුක් කරනවා නම් wildlife website එක through ඔයගොල්ලන්ට මේක බුක් කරගන්න පුළුවන්. හැබැයි ඩිමාන්ඩ් එක වැඩි. මාස කිහිපයකට කලින් මේක ප්ලෑන් කරලා බුක් කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. ඉතින් බලන්න මේ view එක. මේ විල අයිනෙම මේ බංගලෝ එක රාත්‍රයක් ගත කරන්න. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා මේ අත්දැකීම් විඳින්න කියලායි මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ. එහෙනම් අපි මේ වගේම තවත් වෙනස්ම විදිහේ අත්දැකීමකින් හම්බෙමු. එතකම් ගිහින් එන්න.